පින්වත් හැමදෙනාම සුපුරුදු පරිදි සූදානම් වන්නේ අදත් උදෑසන ධර්මදේශනාව ශ්‍රවණය කරන්න. මේ දේශනාව ටිකක් වෙනස් වෙච්ච දේශනාවක්. මායම කියන්න හේතුව මේ ලෝකේ ජීවත් වන මිනිස්සු මේ සංසාරයට එකතු වෙලා ජීවත් වෙනවා. එතකොට අපි මේ සත්වයා සංසාරය තුල ගමන් කරනවා. ඒ සත්වයා සංසාරය තුල ගමන් කරන්නේ ඇයි? මොකක්ද සංසාරය කියන්නේ? කොහොමද එතනින් ගැලවෙන්නේ? එතනින් ගැලවුණාම මොන වගේද? ඒ ගැලවුණාම මොන විදියටද ජීවත් වෙන්නේ මේ භෞතික ලෝකයේ තුල? මේ කරුණු ටික මා ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පැහැදිලි කරන්න යොදාගන්නේ මගේ ජීවිතය තුළදී මා ලබපු අත්දැකීම් බුදුන් වහන්සේගේ දේශනා කරපු දේශනාව සමග සංසන්දනාත්මකව බලමින් සම්ප්‍රදායිකව මේ ලෝකේ ජීවත් වන මිනිස්සු ඉපදිලා වර්ධනය වෙලා ජරාවටපත් වෙලා මැරෙනවා. මියනවා. මේ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙකුට එතනින් එහා කිසිවක් සාක්ෂාත් කිරීමේ හැකියාවක් ඇති බවක් පේන්න නැහැ. ඕනම කෙනෙකුගේ ජීවිතයේ අවුරුදු 30ක් විතර ගත වෙනකොට අවුරුදු 30ක කාලයක් තුලදී පරම්පරා දෙකක් අපි දකිනවා. නැත්නම් තුනක්. එහෙම අපි දකිනකොට අපේ ජීවිතය ගැන ඇතිවන්නේ එක්තරා විදියක කලකිරීමක්. මායේ කලකිරීමක් කියන්නේ මේට අවුරුදු 30කට කලින් ජීවත් වෙච්ච ඔක්කොම වයසට ගිහිල්ලා. ඒගොල්ලන්ගේ කෙස් පැහිලා. අපි පුංචි කාලේ දැකපු චිත්‍ර දැන් අපිට ආරෝපණය වෙලා. ජීවිතේ හැමෝටම කල්පනා කරන්න හොඳ දැනක්. හැබැයි බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ නැතුව අත්හැරලා දානවා. එහෙම අත්හැරලා දැම්මාම ඒ අත්හැරලා දැමීම නිසා මේ බුදුන් වහන්සේගේ පණිවිඩය අපිට තේරෙන්නේ නැහැ. භෞතික ලෝකයේ ආශාවල් වලට තිර වෙච්ච, කොටු වෙච්ච මිනිස්සු මේ උතුම් පණිවිඩය තේරුම් ගන්නේ නැහැ. ඒ මිනිස්සු මේ භෞතික ලෝකේ දේවල්ම සොයන්න වෙහෙසෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. වීරිය කරනවා. හැබැයි ඒ මිනිස්සුන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ. වීරිය කළා, මහන්සි වෙලා, දඟලලා, උත්සාහවන්ත වෙලා සියල්ල අත්තර දාලා ජීවිතේ සමගන්නවා. ඔච්චරයි. බලාගෙන ගියාම අලුතෙන් යමක් ලබන කෙනෙක් ඇද්ද මේ භෞතික සීමාවන් තුල? කිසි තැනක නැත. අන්තිමට තමුන් ආදරයෙන් පෝෂණය කරන, රැක බලා ගන්න, නාවන, ඇඳුම් අඳවන මේ ශාරීරිය දාලා යන වෙනවා. ඕක ලෝකෙ තුල පවතින ආ වූ සදාතනික ධර්මතාවයක්. ඕක දුකයි. ඕක තුල පවතින්නේ සදාතනික විඩාවක්. ඉවරයක් නැහැ. කොහොමද මේකෙන් ගැලවෙන්නේ? බුදුන් වහන්සේ දේශනා කළේ අන්නේ ගැලවෙන විදියයි. හැබැයි ඒ ගැලවෙන විදිය හරි වෙනස්. අපි මේ සම්ප්‍රදායික ලෝකයේ තුල අහලා තියෙන දේශනා තුල ඒ දේශනාවන්ගෙන් පැහැදිලි කරන ධර්මය අපි කළා බැලුවාම අපි ගැලවෙන්නේ නැහැ. ඒක අපි ඕන කෙනෙකුට පැහැදිලි. මමත් මගේ ජීවිතයේ අවුරුදු 30ක් 35ක්ම ඒ සම්ප්‍රදායිකව අපි පොත්පත් වලින් ඉගෙන ගත්ත දේශනාවල් තුල ගමන් කළා. ඒ දේශනාවල් වල තියෙනේවා හරියටම කළා බැලුවා. ඒත් බැලුවත් ඔය බුදුන් වහන්සේ කියපු පණිවිඩය අවබෝධ වුණේ නැහැ. මනුස්ස ජීවිතයේ කැපකිරීම කරන්නේ යමක් ලබා ගන්න. මේ ලෝකේ කිසිම මිනිස්සෙක්
කිසිම කැපකිරීමක් කළොත් යමක් ලබා ගන්න. ඒක නොලැබුණොත් ඔහු කරන්නේ මොකක්ද? ඒ කරපු ක්‍රමය අත්හැරලා වෙන ක්‍රමයකට පිවිසෙනවා. ඕක ලෝකේ පහළ වෙච්ච සියලුම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච අය කළා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගුරුවරු සොයාගෙන ගියා. ඒ ගුරුවරුන් ඉගෙන ගත්තා. ඒගොල්ලෝ යම් යම් දේවල් එයාට ඉගෙනුවා. උන්වහන්සේ ධ්‍යාන සමාපatti ලබා ගත්තා. හැබැයි උන්වහන්සේට තේරුණා ධ්‍යාන සමාපatti ලැබුව පමණින් සංසාරයෙන් ගැලවීමක් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේ සියලු දෙනා අත්හැරියා. අත්හැරලා උන්වහන්සේ තනියෙන් ගවේෂණය කළා. කොකද්ද මේ සංසාරයෙන් ගැලවෙන විදිය? මෑත ඉතිහාසයේ මේ මානව ලෝකයේ තුල මේ මානව වංශ කතාවේ සංසාරයෙන් ගැලවීමේ පණිවිඩය ඊටාම පැහැදිලිව මුලින්ම දේශනා කළේ ගෞතම බුදුන් වහන්සේ. ඒ පණිවිඩයේ ශේෂයන් තවම පවතී. යා යුතු කල යුතු නොකල යුත්ත තවම බුද්ධ දේශනාව තුල අන්තර්ගත වී ඇත. හැබැයි ඇති ප්‍රශ්නය හරීම පරිස්සමෙන් ඒක භාවිතා කොට බලන්න ඕන. පුරුදු කරන්න ඕන. මේ මුළු දේශනාව තුළම තියෙන පුරුදු කිරීමක්. අප පුරුදු කරනවා. අපිට හිත පුරුදු කරන්න වෙන්නේ හොඳ දේවල් වලට. අපි උපන්දා ඉඳන් හිත මොකට පුරුදු කරලා තියෙන නිසා. නරක දේවල් වලට පුරුදු කරලා තියෙන නිසා. හිත නරක දේවල් වලට පුරුදු කරපු මිනිසෙක් ඊට පස්සේ කල්පනා කරනවා දැන් සංසාර විමුක්තියටපත් වෙන්න ඕන නම් මම දැන් නොකරපු දෙයක් කරන්න ඕන. නොකරපු දේ මොකද්ද? හිත හොඳ දේවල් වලට පුරුදු කිරීම. ඊට පස්සේ මේ මිනිසයා කාලයක් තිස්සේ හිත යහපත් වූ දේවල් වලට පුරුදු කරලා බලනවා. හුඟා ඥානය වැඩි කෙනෙකුට තේරෙනවා මේ හිත යහපත් වූ දේවල් වලට පුරුදු කරගෙන යනකොට ආයි වෙලා තියෙන්නේ අර නරක දේවල් වලට පුරුදු කරා වගේම එකක්. ඒ කියන්නේ හිත තවත් පුරුද්දකට පුරුදු වෙලා. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නය. ගැලවේද සංසාරේ? නැත. මොකක්ද එතකොට? දැන් අපි භාවනාව කියන්නේ පුරුදු කිරීම. මට දැනුණා, මට තේරුණා දැන් අපි භාවනාව කියලා මොනවා හරි ටිකක් පුරුදු කරගන්නවා අපේ ජීවිතේ. අපි ඒ ටික කරනවා. හැබැයි අපි දේ කිරීම අවසානයේ මොකක්ද අපිට ලැබෙ යුතුද? විමුක්තිය ලැබෙ යුතුද? ඔය තියෙන සියලු භාවනා ක්‍රම කළා බැලුවා විමුක්තියක් නැහැ. ඒ කියන්නේ හොඳ පුරුදු වුණ පමණින් විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මට තේරුණා මේ සිත හරි අමතොයි. මම දැන් පුරුදු කරන්න ඕන කිසිවකට පුරුදු නොවී ඉන්න ක්‍රමයක්. මං කියන එක තේරෙනවද? සිත කිසිම දෙයකට පුරුදු වෙන්න දෙන්න එපා. දැන් මෙතෙක් කලක් සංසාරයේ ඔබ කලේ මොකද? සිත එක දේවල් වලට පුරුදු කළා. සිත කිසිම පුරුද්දකට අහු වෙන්න දෙන්නේ නැතුව මධ්‍යයේ තබාගෙන හිටියාම මේ අන්ත දෙකෙන් ගැලවෙන්න පුළුවන් කියලා මට තේරුණා. මට නෙමෙයි ඔක ලෝකෙ මුලින්ම තේරුනේ ගෞතම බුදුන් වහන්සේට. හැබැයි වෙලා තියෙන ප්‍රශ්නය ඊටාම පැහැදිලිව මේ දේශනාව අපිට කියවලා තේරුම් අරගෙන කරන්න බැරි එකයි. එතකොට මේක කරනකොට මේක කළා බලනකොට සමහර වෙලාවට මේ පොත්වල තියෙන ඒ විදිහටම වෙන්නේ නැහැ. ඊට වඩා වෙනස් විදිහට දැනෙන්න පටන් ගත්තා. එතකොට මට සැක හිතුණා දැන් මම මේ දේශනාව පුරුදු කරගෙන යනවා හිත. මේ පුරුදු කරගෙන යනකොට මේ දැනෙන දේවල් හරි දේවල්ද වැරදි දේවල්ද කියලා සොයන්න ඕන වුණා. මම ඒතර ගවේෂණය කළා. බුදුන් වහන්සේගේ දේශනා කියුවා. කියනකොට මට තේරුණා සිත පුරුදු කරන කෙනෙක් සියලු පුරුදු වලින් නිදහස් වීම සඳහා අත්තර දැමිය යුතු බව අන්ත දෙක උන්වහන්සේ දේශනා කළා. ලෝකේ හැමතැනම අන්ත දෙකක් තියෙනවා. දැන් අපි මෙතෙක් කලක් පොත්පත් වලින් කියවලා ඉගෙනගෙන තියෙන්නේ කාමසුකල්ලිකාණ යෝගයයි අත්තකිලමතාණ යෝගයයි කියලා අන්ත දෙකක් පමණයි. නමුත් ඒක වචන දෙකක් විතරයි. අන්ත දෙක ගැන කරපු ගැඹුරු විග්‍රහයක් නෙමෙයි. ඊට පස්සේ මට තේරුණා මේ ලෝකේ හැමතැනම අන්ත දෙකක් ඇති බව. දැන් අපි උදාහරණයක් අරගන්නවා. කෑම කන්න යනවා. දැන් ඒතර අපි කෑම කනවා. කෑම කාලා බඩ පිරෙනවා.
දැන් අපිට බඩ පිරුණාම එක්තරා විදිහක සන්තෝෂයක් හා වේදනාවක් දෙකම තියෙනවා. නැද්ද? බඩ පිරීමේ සන්තෝෂය හා බඩ පිරුණාම ඇති වෙන බර දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි කෑම නොකා ඉඳලා බලනවා. එතකොටත් අපිට දෙකක් තියෙනවා. කෑම නැතිකම මේ සැහැල්ලුව හා කුසගිනි වේදනාව. බලන්න මේ කොයි පැත්තට ගිහිලා වැටුණත් විඳවීමක් පමණයි. ඊට පස්සේ මට හිතුණා මේ කෑම නොකා ඉඳලා බලන්න ඕන. මොකද ජීවිතේ හැමෝම කෑම කාලේ ඉඳලා පුරුදු කරලා තිබුණේ. ඊට පස්සේ කෑම නොකා ඉඳලා බැලුවා මට තේරුණා මේ දෙකකුත් තියෙන බව. දැන් මට තේරුණා මම කෑම කෑවත් නොකෑවත් නෙමෙයි ප්‍රශ්නය. කෑම නොකෑම පිළිබඳ අල්ලා ගැනීම. මේ සිතින් අහක් කරන්න ඕන. සිතින් ඉවත් කරලා දාන්න ඕන. මේ සිතින් නිදහස් කරලා දාන්න ඕන. මේම කොහොමද මේක නිදහස් කරන්නේ? නිදහස් කරන්න එක ක්‍රමයක් ඇති බව මට තේරුණා. ඒ ක්‍රමය නම් කෑම කෑමේ උමනාවත් නොකෑමේ උමනාවත් දෙකමත් අරින්න ඕන. කිසිම දවසක මට තේරුණා එකක් අත්හරින්න බැරි බව. එකක් අත්හරින්න බෑ. මොකද එකක් අත්තරියොත් වෙන්නේ තව පැත්තක තව අන්තයක් තියෙනවා. ඒ නිසා අන්ත දෙක එකවර අත්තර දෙමිය යුතුයි. දැන් අපි මේ භෞතික ලෝකේ විවිධ දේවල් දකිනවා. අපි එතකොට ඒ දේවල් විඳිනවා. අපි විඳලා මතක තියාගන්නවා. මතක තියාගෙන අපි ප්‍රාර්ථනා කරනවා මේ විඳපු දැකපු දේවල් නැවත නැවත ජීවිතේ ලැබිය යුතුය කියලා. ඊට පස්සේ අපි ඇස් දෙක වහ ගන්නවා. එතකොට අපිට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. හැබැයි දැන් එතකොට අපිට තේරෙනවා අපිට ඇස් දෙක වහගෙන ඉන්නකොට හුඟක් හොඳයි නේද? ශාන්තියක් තියෙනව නේද? නමුත් මට තේරුණා ඇස් දෙක ඇරීමවත් වැහිමවත් නෙවෙයි ශාන්තිය තියෙන්නේ. ඇස් දෙක ඇරලා භෞතික දේවල් සිතින් අල්ලගත්තොත් එතන තමයි ප්‍රශ්නය. ඇස් දෙක වැහුවාම ඒ ඇති වෙන ශාන්තිය අල්ලගත්තොත් එතන තමයි ප්‍රශ්නය. ඒ නිසා දෙකමත් ඇරියා. මම කියන දේ ඔබ හොඳට තේරුම් ගන්න. මේක හරිම ප්‍රායෝගික වෙච්ච කරුණක්. මේ කියන්නේ කිසිම පොතකින් බලලා නෙමෙයි. මේ බුදුන් වහන්සේගේ හරිම පණිවිඩය, හරිම දේශනාව, හරිම මඟ පෙන්වීම කරගෙන යනකොට මිනිස්සෙකුට දැනෙන විදිය. ඕමෝම යනකොට ජීවිතයේ විවිධ දේවල් පිළිබඳව හැම එකක්ම සාපේක්ෂව බලන්න පටන් ගත්තා. එතකොට මේ හැම දෙයක් පිළිබඳව පවතිනා වූ ස්වභාව දෙකක් මේ සෝබා දහම තුල පවතින බව දැනෙනවා. මට එතකොට තේරුණා අන්ධකාරයක් පැවතිය හැක්කේ ආලෝකයක් පවතින තෙක් පමණක් බව. කඳු පවතින්න පුළුවන් නැග්මක් පැවතිය හැක්කේ පල්ලමක් පවතින තෙක් බව. උණුසුමක් පවතිය හැක්කේ සීතලක් පවතින තෙක් බව. මේ හැම එකම තේරුම් ගන්න පටන් ගත්තා. එතකොට උණුසුම දැනුණාම දැන් අපි සීතල පරිසරයකට ගියාම උණුසුමක් බලාපොරොත්තු වෙනවා. අපි උණුසුම් පරිසරයක ඉන්නකොට සීතල බලාපොරොත්තු වෙනවා. එතකොට මම කල්පනා කළා ඇයි මිනිස්සු උණුසුම් පරිසරයකට ගියාම සීතලක් සොයන්නේ? ඇයි මිනිස්සු සීතල පරිසරයක ඉන්නකොට උණුසුමක් සොයන්නේ? මට තේරුණා මේ මිනිස්සු තමනුත් නොදැනුවත්වම මධ්‍යයක් සොයන බව. තමනුත් දන්නේ නැහැ. හැබැයි මධ්‍යයක් සොයන බව. ඒක මම සංසන්දනය කළා බුදුන් වහන්සේගේ දේශනාවත් එක්ක. මට එතකොට උන්වහන්සේ කියපු දේශනාව තේරෙන්න පටන් ගත්තා. දැන් බලන්න මේ හරිම ප්‍රායෝගිකයි. මේ එදිනෙදා ජීවිතය තුළ මිනිස්සු කරන දේවල් දිහා බලන් ඉඳලා ඒ දේවල් මේ දේශනාව එක්ක සංසන්දනය කර කර බලලා මේ රහස මේ මනුස්ස ලෝකේ හැංගිලා තියෙන රහසක් මිනිස්යා පිළිබඳව සුභාදහම පිළිබඳව ඒ රහස තේරුම් ගන්න උත්සාහගත විදිය. දැන් මේ දේශනාව ඇහුවාම ඔබත් කල යුත්තේ කොහොමද? මේ මා කියන දේශනාව හොඳට කල්පනා කරලා බලන්න. කල්පනා කරලා විතරක් මදි. මේක පුරුදු කරන්න. එතකොට මොකක්ද ඇත්තටම පුරුදු කරන්න තියෙන්නේ? කිසිම පුරුද්දකට අසු නොවි සිටින්න. බලන්න කොච්චර නිදහස්ද කියලා. ඒ තමයි සංසාර විමුක්තිය. කිසිම පුරුද්දක් නැතිකම. කිසිවකට ආශාවක් නැතිකම. කිසිවකට ලොල් බවක් නැතිකම. කිසිවක් ප්‍රාර්ථනා නොකිරීම. කිසිවක් ලැබෙන්න ඕනේ කියා නොසිතීම. කිසිවක් පසුපස හඹාගෙන දුවන්නේ නැතිකම.
තේරෙන්නේ නැද්ද ওই වචන ටික කිව්වහම ඒ වචන ඇතුළෙම මහා පුදුමාකාර ශාන්තියක් ඇති බව. කිසියකට ලොල් නොවීම. මම ඔබෙන් අහන ප්‍රශ්නය. ඔබ ලොල් බව නිසා ඔබ තුල පවතින ආශාව නිසා ඔබ යම් යම් දේවල් මේ ලෝකෙ තුල දැක්කහම ඒ දේවල් විශේෂයෙන් බලන්න පෙළඹෙනවා. එතකොට ඒ දේවල් දිහා හැරිලා බලනවා. එතකොට ඒ දේවල් නැවත බලන්න ඕනේ කියලා ඔබට තේරෙනවා. සිත දියුණු වෙගෙන යනකොට ලොල් බව නැති වෙනකොට නැවත බැලීමේ අවශ්‍යතාවය ඉවත් වෙලා යනවා. ඔබ යම් යම් නාද සංගීත නාද වෙනත් නාද ඕපදූප විවිධ දේවල් ශ්‍රවණය කරනවා. ඒව නැවත නැවත ඇහෙන්න ඕනේ කියලා ඔබ හිතනවා. එතකොට ඒවට කන් යොමනවා. ඒවා සොයමින් යනවා. ඒ හැම එකක් තුළම තියෙන්නේ බරක් විඩාවක් කියලා තේරෙන නිසා ඒව අත්හැරලා දානවා. කෙනෙක් මේ සියලු භෞතික ලෝකයට ඇති ලොල් බව අත්හැරියාම මේ භෞතික ලෝකයට ඇති ආශාව අත්හැරියාම නිදහස් තත්ත්වයටපත් වෙනවා. ඔක තමයි ලෝකෙට පහළ වෙන හැම බුදු කෙනෙක්ම පැහැදිලි කරන්නේ. ලොල් බව ආශාව අත්හැරලා දානවා. දැන් කොහොමද මේ ඇතුලේ පවතිනා වූ නොනිවෙන ගින්නක් මෙනි වතාවෙන් වතාව මතුවන ආශාව යටපත්කට විනාශ කරන්නේ? කල්පනා කළා. කල්පනා කළා එකට ක්‍රමයක් හෙව්වා. ඒ ක්‍රමය තමයි හරි ලේසි. එයට ඇති අවශ්‍යතාවය ඉවත් වීම. අපි යමකට ආශ වෙන්නේ යමක් ප්‍රාර්ථනා කරන්නේ අපි ඒක පිළිබඳව බලලා හිතේ මතක තියාගෙන ඉන්න නිසා. ඒ මතකය නැවත නැවත වෙන්න ඕනේ කියලා හිතන නිසා. ඒ නිසා ඒ වෙන්න ඕනේ කියලා නැවත නැවත හිතන එක අත්හැරියා. නැවත නැවත බලලා සන්තෝෂ වෙන්න ඕන කියන අදහසෙන් අයින් වුණා. මොකද සන්තෝෂ වීමක් තුල අනිත් පැත්තේ මොකද්ද පවතින්නේ? දුක් වීමක් තියෙන නිසා. බලන්න හැම පැත්තෙම දෙකක් තියෙන මේ අන්ත දෙක අත්හැරිය හරිය නිදහස්. එතකොට ජීවිතය කිසි බරක් දැනෙන්නේ නැහැ. කිසි දෙයක් අල්ලගන්න හිතෙන්නේ නැහැ. කිසිවක් පස්සේ හඹාගෙන යන්න හිතෙන්නේ නැහැ. හරියට මහා ගලක් මෙන් මහා මුහුද මෙන් මහා පෘථුවිය මෙන් නිශ්චල භාවයටපත් වෙනවා. කිසිවක අවශ්‍යතාවයක් නැති නිසා. ඇති බව නැති බව නැති කළ නිසා. මට තේරුණා මෙන්න මේ විදිහට දෙක අයින් කළා දාන්න ඕන කියලා හැම එකකම. ඕම අයින් කරගෙන ගියා. ඒතර හරි නිදහසක් ඔළුවට දැනුණා. හිත නිදහස් වෙන බව තේරුණා. ජීවිතයේ එක වතාවක් ඔබ යමක් සිතින් අත්හරින්න. එක වතාවක් ජීවිතයේ අත්හැරලා ඒ අත්හැරීමේ සන්තෝෂය මතක තියාගන්න. ඔබට දෙවෙනි වතාව සිතෙන්නේ කොහොමද? තව දෙයක් අත්හරින්න. ඒ අත්හැරීම තුලින් ලැබෙන ශාන්තිය නිසා. ඒ අත්හැරීම තුලින් ලැබෙන සහනය නිසා. දැන් මේ අත්හැරීම කෙලෙසද කළ යුතු වන්නේ සම්ප්‍රදායිකව ලෝකේ ජීවත් වෙන මිනිස්සු මා දැකලා තිබුණා. විවිධ තැන්වල ඉන්න අය, සීල් සමාදන් වෙලා ඉන්න අය, භාවනා කරන අය අත්හැරීම කියලා භෞතික දේවල් වලින් ඉවත් වීමක්. මම ඒතකොට කල්පනා කළා මිනිස්සෙක් භෞතික දේවල් වලින් ඉවත් වූ පමණින් අත්හැරීමක් වෙනවාද? බුදුන් වහන්සේගේ දේශනාවක් මට මතක් වුණා. ඒ තමයි මිගජාල සූත්‍රය. මිගජාල භික්ෂුවට බුදුන් වහන්සේ කරන දේශනාව මිගජාල කෙනෙකුට අත්හරින්න ඕනේ කියලා සීල භෞතික සම්පත් අතහැරලා දාලා සියල්ල අයින් වෙලා ඔහු වනාන්තරයට ගිහිල්ලා ජීවත් වෙනවා පරණ මතක හේවත් තණ්හාව එක්ක. මිගජාල මම කියනවා ඔහු තනි වෙච්ච කෙනෙක් අත්හැරිය කෙනෙක් නෙවෙයි. ඔහු ළඟ දෙවන්නේක් ඉන්නවා. සහායකයෙක්. කවුද ඔහු ළඟ ඉන්න සහායකයා? දෙවන්න. තණ්හාවයි. මිගජාල කෙනෙකුට අත්හරින්න ඕනේ කියලා සියලු භෞතික සම්පත් ඇති තැනක කිසිම භෞතික ඌවකට මානසිකව බැඳෙන්නේ නැතුව, මානසිකව ප්‍රාර්ථනා කරන්නේ නැතුව, මානසිකව අල්ලා ගන්නේ නැතුව ඒ දේවල් ඒ තැන් වල තියෙන්න අරිනවා. හැබැයි මේ දේවල් මතක තියාගෙන විඳවන්න යන්නේ නැහැ. මිගජාල මම කියනවා ඔහු තමයි සැබෑවටම අත්හැර දාපු පුද්ගලයා. තණ්හාවෙන් නිදහස් වෙච්ච කෙනා. මටත් මේම තේරුණා. මටත් හිතුණා බෞද්ධරලා බැලුවා මේ දෙක තුලම ශාන්තියක් මට ලැබුණේ නැහැ.
මට තේරුණා කල යුත්තේ භෞතික සම්පත් ලං කිරීමවත් අත්හැරීමවත් නෙවෙයි. භෞතික සම්පත් කෙරෙහි ඇති බැඳීම මනසින් ඉවත් කර ගැනීම. අන්න භෞතික සම්පත් කෙරෙහි ඇති බැඳීම මනසින් අයින් කළාම ඒවා තියෙන තැන් වල තියෙන්නේ නැදලා තමුන් විවේකයේ මානසික විවේකයෙන් ජීවත් වෙනකොට සහනය දැනෙන්න පටන් ගත්තා. දැන් මේ මෙහෙම දැනීගෙන යනකොට මට හිතුණා දැන් මට ලොකු ශාන්තියක් දැනෙනවා. ලොකු නිදහසක් දැනෙනවා. වෙනදා ජීවිතයේ කිසි දවසක නොදැනෙච්ච. හැබැයි මේ දැනෙන ශාන්තිය, මේ දැනෙන නිදහස බුදුන් වහන්සේ දේශනා කළ එකද? මට දොර පරීක්ෂා කොට බලන්න හිතුණා. සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ නම සත්තු ශාසන සූත්‍රය. බුදුන් වහන්සේ ධර්මය හා විනය ගැන කරන පැහැදිලි කිරීම. මහණෙනි, යම් දේශනාවක් ඔබ ශ්‍රවණය කරන විට ඒ දේශනාවෙන් ඔබේ සිත නිවෙනවද? ඒ දේශනාවෙන් අත්හරින්න කියලා කියනවද? ඒ දේශනාවෙන් මේ භෞතික ලෝකයේ තේරුමක් නැහැ කියලා පැහැදිලි කරනවද? ඒ දේශනාව ඔබේ නිවීම පිණිස, ගැලවීම පිණිස, සංසාර විමුක්තිය පිණිස, ඥානය අවදි වීම පිණිස හේතු වෙනවද? අන්න ඒ දේශනාව ධර්මයයි. යම් ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තුළින් ඔබේ සිත නිවෙනවද? ශාන්තියටපත් වෙනවද? අත්හැරීම පුරුදු වෙනවද? අත්හැරලා දාන හැටි පැහැදිලි වෙනවද? ඒ පුරුදු කිරීම ඔබේ ජීවිතයේ නිවීම පිණිස, සංසාර විමුක්තිය පිණිස හේතු වෙනවද? ඥානය ලැබීම පිණිස හේතු වෙනවද? ඒ දේශනාව විනයයි. ඒ ප්‍රතිපදාව විනයයි. දැන් මට තේරුණා මට මේ දැනෙන ශාන්තිය ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය හා විනය බව. හැබැයි මා ඊට කලින් ධර්මය හා විනය ගැන වෙන වෙන පැහැදිලි කිරීම අහලා තිබුණා. හැබැයි පිනකට දෝ වාසනාවකට දෝ මට අරකට හොඳට මතක හිටියා. ඒ නිසා මම සංසන්දනය කරලා බලලා දැන් මට අවශ්‍ය වුණා මේකේ හරීම එක මොකක්ද? හරීම ධර්මය යනු සිත නිවෙන දහමයි. බැඳීම් වලින් නිදහස් වීමයි. සියලු බැඳීම් අත්හැර දැමීමයි. කිසිවක් ප්‍රාර්ථනා නොකර සිටීමයි. කිසිවක් බලාපොරොත්තු නොවීමයි. කිසි කෙනෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අඩුම තරමේ තමුන්ගෙන්වත්, තමුන්ගේ ශරීරයෙන්වත් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවබෝධය ලැබුවෙක් යනු ඒ අවබෝධය ලැබූ කෙනා තුළ දෙකක් පවතිනවා. සිත හා කය. එතකොට ඔවුන් කරන්නේ මොකද්ද? ඔවුන්ගේ සිත හුඟක් දියුණු වෙලා තියෙන්නේ. සිත කොච්චර දියුණු වෙලාද කියලා කියනවනම් කයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිතන්න කොච්චර නිදහස්ද කියලා. සිත හුඟක් දියුණු කලයින් පස්සේ තමුන්ගේම ශරීරයෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අත ඉස්සුවාම අත ඉස්සෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමුන්ට අයිති එකක් නෙවෙයි. ඒක මේ භෞතික ලෝකයේ ශරීරයට අයිති එකක්. බලන්න මිනිස්සු අත උස්සන්න ගිහිල්ලා අත උස්ස ගන්න බැරි වුණාම කොච්චර විඳවනවද? මිනිස්සු ඇවිදින්න ගිහිල්ලා ඇවිද ගන්න බැරි වුණාම කොච්චර විඳවනවද? මිනිස්සු කෙස් පැහෙනකොට කොච්චර විඳවනවද? දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නය. මනස දියුණු වුණාම ඒ විඳවීම ඇද්ද? ඇයි නැත්තේ? සිත කයෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේරුම් ගන්න මේ කියන දහම. මේ කියන දේශනාව තේරුම් ගත්තාම ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ දේශනාවේ කොතනින් ගත්තත් එකම එක පණිවිඩයක් තියෙනවා. සියල්ල මනසින් අත්හැර දාන්න. සියල්ල මනසින් අත්හැර දාන්න. බුදුන් වහන්සේ ආලවක යක්ෂයා සොයාගෙන ගිහිල්ලා අලව්‍යකට දේශනා කළා. අලව්‍යක දමනය කළා. මෙල්ල කළා. මෙල්ල කළා ඉවරුණාන් පස්සේ අලව්‍යක බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න අහලා අන්තිම හරිය ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ අලව්‍යක විමසුවේ බුදුන් වහන්සේගෙන් මෙලොව හා පරලොව සැප පිණිස පවතින යමක් තියෙනවා නම් මහා මුනීන්ද්‍රයන් වහන්සේ මට ඒක කියන්න. බුදුන් වහන්සේ උත්තරයක් දුන්නා. මේ උත්තරේ හොඳට මතක තියාගන්න. යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ කරුණු හතරක් සම්පූර්ණ කළොත් ඒ කරුණු හතර සම්පූර්ණ කළ කෙනා කවදාකවත් පරලොව දුක් වෙන්නේ නැහැ. මොකක්ද ඒ කරුණු හතර? සච්ඡං ධම්මෝ
දිති ඡාගෝ හතරක් තියෙනවා. සත්‍යං කියන්නේ සත්‍ය පිළිබඳ දැනුම. මොකද සත්‍ය කියන්නේ? බුදුන් වහන්සේ දේශනා කළ සත්‍යයේ පණිවිඩය. ඒක හරි වෙනස්. මා කියන්නේ සත්‍යයේ පණිවිඩය සම්ප්‍රදායිකව අපිට අහන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඕන තරම් බණ අහන මමත් කලින් බණ කිව්වා. හැබැයි ඒ කියපු බණවල මේ දේශනා කරන සත්‍යයේ පණිවිඩය බොහොම අල්පය අන්තර්ගත වෙලා තිබුණේ. ඒ මම කිව්වේ අවබෝධ කරලා නෙමෙයි පොත්වලින් කියවලා. අලව්‍යකට බුදුන් වහන්සේ දේශනා කරනවා සත්‍යය. සත්‍ය පවතින්නේ මේ අපි සම්ප්‍රදායිකව හිතන රාමුවෙන් එහා පැත්තේ. ලෝකේ ඇත්තම ඇත්ත එකම සත්‍ය. ලෝකේ සත්‍ය දෙකක් නැහැ. එකම පරම සත්‍යයක් පවතිනවා. ඒ පරම සත්‍ය අවබෝධ වුණාම කිසි කෙනෙක් මැරෙන්නේවත් උපදින්නේවත් නැහැ. සදාකාලික ශාන්තියකටපත් වෙනවා. ඒ සදාකාලික ශාන්තියට තමයි අපි කියන්නේ සම්මුති ලෝකෙන් මරණයෙන් පස්සේ ලබන පරිනිර්වාණය. පරිනිර්වාණය කියන්නේ මරණයක් නෙමෙයි. සදාකාලික ශාන්තියක්. ඒ සදාකාලික ශාන්තියට පත්වන්නේ මේ සෝබාදහම තුල සැඟවී ඇති රහස අවබෝධ වෙච්ච ගම. පළවෙනි එක තමයි සත්‍ය. සත්‍ය කියන්නේ ලෝකේ පවතින ආ වූ එකම පරම සත්‍යය. ඒ සත්‍ය තේරුම් ගන්නවා. ඒ සත්‍ය පුරුදු කරනවා. ඒ සත්‍ය පුරුදු කරන කෙනෙක් අත්‍යවශ්‍යයෙන් කළ යුතු එකක් තමයි බොරු නොකිය සිටීම. කිසිම බොරු කියන්නෙකුට පරම සත්‍යයේ පණිවිඩය ඇතුල් වන්නේ නැහැ. සත්‍යවාදී මුනිවරයෙකුට තමයි පරම සත්‍යයේ පණිවිඩය ඇතුල් වන්නේ. ඒකයි බෝධිචර්යාවේ බෝධිසත්වචර්යාවේ අත්‍යවශ්‍ය සීලයක් තමයි සත්‍ය කීම. මේ බෝසත්වරු බුද්ධත්වයට පත් වෙන අය කවදාකවත් ජීවිතේ බොරු කියන්නේ නැහැ. සත්‍යම කියනවා. සත්‍ය. සත්‍ය තුළින් ධර්මය යන දරාගෙන සිටීම, නිශ්චල වීම. සබදාහමේ යථාර්ථයේ තේරුම් ගත්තාම ඒ යථාර්ථයට අපි විරුද්ධ වෙන්න යන්නේ ඇයි? දැන් ඔබ අද සිල් ගන්න එනකොට හිතන්න වැස්සා. ඔබ හිතන්නේ මොකක්ද? වහින්න කියලා දෙපා කියලා. එපා කියලා කියනවා. ඒ තමුන්ට සිල් ගන්න එන්න තියෙන හැඟීම කැමැත්ත බලාපොරොත්තු වෙරසා. නමුත් එපා කියලා කිව්වට වැස්සනව දෙන්නද? එතකොට ඒත් වහිනවා. ඒත් එපා කියනවා. දැන් වැස්සේක හැප්පෙන්න හදනවා. අත්තරලා දානවා හැප්පෙන එක. වැස්සට වැස්සේ පාඩුවේ වහින්න දෙන්න. පෑවුමට පෑවුමේ පාඩුවේ ඉන්න දෙන්න. සබදාහමට සබදාහමේ පාඩුවේ තියෙන්න දෙන්න. ඔබ නිදහස ජීවත් වෙන්න. අන්න එතකොට සිතට පුදුමාකාර සැනසෙල්ලක් ශාන්තියක් දැනෙනවා. ධර්මය යන කිසිවක්කට කලබල නොවි නිශ්චල වී ඉවසීම තුළින් මුහුණ දීම තුළින් අත්දැකීම් වලට මුහුණ දීම තුළින් අභියෝග වලට මුහුණ දීම තුළින් ජීවිතය නිශ්චල කර ගැනීමයි. මෙහෙම ජීවිතයේ නිශ්චලභාවයට පත් වේගෙන යනකොට ඊළඟට එකක් හම්බෙන එක තමයි දිති. දිති කියන්නේ ඉවසීම තුළින් ලැබූ ඥානයයි. ඉවසීම තුළින් ලැබපු ඥානය තමයි දිති කියලා කියන්නේ. දැන් කරුණු කීයක් කිව්වද? කරුණු තුනයි. සත්‍ය, ධර්මය, ඉවසීම තුළින් ලැබූ ඥානය. දැන් කෙනෙක් සත්‍යයේ පණිවිඩය යම් තරමකට අහලා තියෙනවා. දැන් මේ දේශනාව අහලා හරි මේ ලෝකේ මේ භෞතික දකින සීමාවෙන් අපිට ඇහැට පේන කනට ඇහෙන සීමාවෙන් එහා යමක් තියෙයි කියලා ඔබ පිළිගත්තොත් ඔබට හිතුනොත් ඒක ගැන සොයන්න ගවේෂණය කරන්න. එතකොට ඔබට ඒක හම්බ වෙයි. මා ඔබට කියන්නේ අපිට මේ පෙනෙන දැනෙන සීමාවෙන් එහා භෞතික වූවක් පවතිනවා. අපිට මේ භෞතික වූට සිත ගමන් කරවන්න පුළුවන්. සිත යොදවන්න පුළුවන්. යොදවලා බලන්න පුළුවන්. පරීක්ෂා කරන්න පුළුවන්. ඒක එකම එක ස්වභාවයක්. ඒ ස්වභාවය කිසිම හේතුවක් නිසා වෙනස් නොවන කිසිම භෞතික ඌවකින් නොහැදිච්ච ස්වභාවයක්. මේ දේශනාව ටිකක් ගැඹුරුයි. ඒකනේ බුදුන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක තේරෙන්නේ ඥානවන්තයට පමණයි. මේක මෝඩයන්ට සම්ප්‍රදායවල් ගිලගෙන සම්ප්‍රදායවල් කරේ තියාගෙන ඉන්න අඥානයන්ට මේ දේශනාව කවදාකවත් තේරෙන්නේ නැහැ. මේ දේශනාව තේරුම් ගන්න නම් මනසින් සියල්ල නිදහස් කොට මනස පූර්ණ නිශ්චල භාවයට පත් කොට මා මේ කියන්න පිළිබඳ කල්පනා කළ යුතුයි. ඒ විට පමණමයි මේ දේශනාව තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. සත්‍ය දැනගෙන දරා ගැනීමට සිත පුරුදු කළා. ඒ දරා ගැනීමටම පුරුදු වුණාම
ජීවිතයේ එන සියලු අභියෝග වලට නිශ්චලව මුහුණ දුන්නාම ඒ නිශ්චලව මුහුණ දීම තුලින් තමයි ඔබේ ඥානය මතුවෙන්න පටන් ගන්න. ඒකට කියනවා දිටි කියලා. දැන් ඊළඟට කරන් තියෙන්නේ මොකක්ද? සත්‍යයක් දන්නවා. සියලු අභියෝග වලට මුහුණ දුන්නා. අභියෝග වලින් තමුන්ට ඥානය මතු වුණා. ඥානය මතු වුණා කියන්නේ මොකද්ද? මේ සෝබාදහමේ මායාව බොරුව, මේ අල්ලාගෙන නොසිටිය යුතු බව, මේ පාවිච්චියට පමණක් බව තේරීම. ඊට පස්සේ මොකද කරන්නේ? ඡාගෝ අත්හැරීම. අලව්‍යකට බුදුන් වහන්සේ දේශනා කරන්නේ ওই කරුණු හතර. සච්ඡං ධම්මෝ දිට්ඨි ඡාගෝ. සත්‍ය දැනගත්තා. ධර්මයේ තේරුම් ගත්තා. ඉවසීම තුලින් ඥානය ලැබුවා. ඊට පස්සේ අත්හැරියා. මනසින් සියල්ල අත්හැරලා දැම්මා. මනසින් සියල්ල අත්හැරලා දැම්මාම මනසින් අත්හැරලා දාන්න පුළුවන් නම් අන්නයා ශ්‍රේෂ්ඨයි. හැබැයි භෞතික ලෝකයේ ආශාවල් පස්සේ දුවපු මිනිසුන්ට භෞතික ලෝකයේ මේ මහ පොළොව එක්ක හැප්පිච්ච මිනිස්සුන්ට මම කියනකොට මනසින් අත්හරින්න කියලා බය හිතෙන්නේ නැද්ද? බය හිතෙනවා. ඒ ඔබට බය හිතෙන්නේ ඔබ ළඟ පවතින මමත්වය නිසායි. ඔබ කල්පනා කරනවා මේ කියන දේශනාව කළොත් අපිට මොකක් වෙයිද? මොකුත් වෙන්නේ නැහැ. සිත ශ්‍රේෂ්ඨත්වයටපත් වී කිසිවකට සිත පුරුදු නොවි අන්ත දෙකෙන් සිත නිදහස් වී මධ්‍යයට පැමිණ සිත පූර්ණ නිශ්චල භාවයටපත් වෙනවා. එච්චරයි. හැබැයි මේ ලෝකේ ඉන්න මිනිස්යන්ට එකවර මේක කිව්වහම ඒ මිනිස්සු මම කියන මේ දේශනාව පිළිගන්න ලෑස්ති නැහැ. හැබැයි මතක තියාගන්න. මම මේ දේශනාව කියන්නේ මේ කියන ටික ඔක්කොම කළා බලලා ඉවර කරලා. අත්දා බලලා ඉවර කරලා. ඒ නිසා ඔබ මේ දේශනාවෙන් කවර තැනකින් කුමන ප්‍රශ්නයක් නැගුවත් ඒ ප්‍රශ්නෙට මට බොහොම පැහැදිලිව පිළිතුරු දෙන්නත් පුළුවන්. කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ දේශනාව වැරදි කියලා මම ඔහුගෙන් පෙරලා හරි දේශනාව ගැන ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරනවා පමණක් නොවේ දේශනාවේ හරි වැරද්ද ඔප්පු කරන්නත් පුළුවන්. යම් කෙනෙක් යමක් හරියටම කළොත් ඒ ගැන ඔහුට සැකයක් සංකාවක් නැත්නම් බය වෙන්නේ කවර කරුණක් නිසාද? බය වෙන්න, කම්පා වෙන්න, සැලෙන්න කිසිම හේතුවක් නැහැ. ලෝකේ පවතින්නේ එකම එක සත්‍යයක් පමණයි. ලෝකේ සත්‍ය දෙකක් නැහැ. මෙන්න මේම හිත පුරුදු වේගෙන යනකොට තමයි සියල්ල මනසින් අත්හැර දැමීම තුළින් අන්ත දෙකෙන් නිදහස් වෙනවා. එතකොට අන්ත දෙකෙන් නිදහස් වුණාම සිත මධ්‍යයට පැමිණෙනවා. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නය. අන්ත දෙකෙන් නිදහස් වෙන්න කියලා දේශනාවේ තියෙනවා. සත්‍ය අවබෝධ කරපු ඕනම උත්තමයේ පළවෙනි වචනෙන් දේශනාව පටන් ගන්නකොට ආමන්ත්‍රණය කරන්නේ ද්වේ දෙකයි ද්වය ඔය වචනේ තමයි. ගෞතම බුදුන් වහන්සේගේ පළවෙනි වචනේ කොහොමද? ධම්සප්පවතුන් සූත්‍රයේ. ද්වේ මේ භික්ඛවේ අන්තා. ද්වේ මේ භික්ඛවේ අන්තා. දෙකයි. සංයුත්ත නිකායේ කච්චායන ගොත්ත සූත්‍රය කියවන. බුදුන් වහන්සේ සම්මා දිට්ඨිය ගැන කළ දෙසුම. ඊටාම වැදගත් දේශනාවක්. හැමෝගෙම සම්මා දිට්ඨිය මොකක්ද කියලා වම හැමෝම බහූත කතා කියනවා. එක්ක කියනවා හරි දැකීමේ කියනවා. ඊට පස්සේ හරි දැකීම ඊට පස්සේ විස්තර කරන්න ගියාම කාටවත් බෑ. ඒ අපි කොහොමද අපේ ජීවිතේ දෙක බද්ධ කරන්න කියලා වා මේ උත්තර දෙන්න දන්නෙත් නැහැ. බලන්න හරීම බුදුන් වහන්සේගේ දේශනාව කියවන්න. කච්චායන ගොත්ත කියලා භික්ෂුවක් බුදුන් වහන්සේ ළඟට පැමිණ උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ස්වාමීනි සම්මාදිට්ඨි කියලා හැමෝම කියනවා. මට ඔබ වහන්සේවත් කියන්නකෝ හරියටම සම්මාදිට්ඨි කියන්නේ මොකක්ද කියලා. බුදුන් වහන්සේට හොඳ උත්තරයක් දෙනවා. දොයංචකෝ කච්චායන ලෝකෝ අස්තිතංච නාස්තිතංච. කච්චායන මේ ලෝකේ අන්ත දෙකක් පවතිනවා. ඇත කියන අන්තය හා නැත කියන අන්තය. බලන්න මේ එකක් තිබුණොත් විතරයි අනිත් එක තියෙන්නේ. ඉතින් මං කියන්නේ මේ දෙකම හිතින් අත්හරින්න. එතකොට හරිය නිදහස්. කච්චායනට බුදුන් වහන්සේ කියනවා කච්චායන තථාගතයන් වහන්සේලා මේ අන්ත දෙකට යන්නේ නැතුව ඇත කියන්නේත් නැතුව නැත කියන්නේත් නැතුව මධ්‍ය තුල ඉඳගෙන දහම් දෙසනවා. දැන් ඔබට මා කියන දේ පැහැදිලිද? කියවන්න සංයුත්ත නිකායේ කච්චායන ගොත සූත්‍රය. ඒතර සම්මාදිට්ඨිය යන කොහොමද එහෙනම්? ඔය නිවැරදි දෙකකින් හරි දෙකකින් ඕවා නෙවෙයි. ඇත කියන අන්තේනුත් ඉවත් වෙලා හිත
නැත කියන අන්තේනොත් හිත ඉවත් කරගත්තාම හිත මධ්‍යයට පැමිණෙනවා. මේක කරන්න තියෙන ලේසිම විදිය තමයි මනසින් අන්ත දෙක අත්හැරීම. සියල්ල අත්හැර දැමීම. සියල්ල අත්හැර දැම්මාම තමයි නියම නිවැරදි සම්මා දිට්ඨිය ඔබ තුල පහළවන්නේ. දැන් ඔන්න කිව්වා අන්ත දෙක අත්හරින්න කච්චායරට කිව්වා මධ්‍යයට පැමිණෙන්න. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නය. දැන් අපි මධ්‍යයට ආවා. දැන් අපි මධ්‍යයේ ඉන්නවා. අපිට මධ්‍යයක් ගැන කතා කරන්න පුළුවන් කුමක් තියෙන කන්ද? අපි මධ්‍යයේ ඉන්නවා කියන්නේ දෙපැත්තේ අන්ත දෙකක්. මම ඔබෙන් අහන ප්‍රශ්නය. ඕකද සංසාර විමුක්තිය? නැත. දුමරද්ද ගන්න එපා. ඕක නෙමෙයි සංසාර විමුක්තිය. ඔබ මධ්‍යයේ සිටිනවා කියන්නේ කොයි වෙලේක හරි හිත අර පැත්තට යන්න පුළුවන්. එක්කෝ ඇත කියන පැත්තට ගිහිලා සිත අල්ල ගන්න පුළුවන් යමක්. නැත්තම් නැත කියන පැත්තට ගිහිලා සිත යමක් අල්ල ගන්න පුළුවන්. එතකොට ඔබට දැනෙන්නේ ආයෙත් අර පරණ විඩාව. දැන් විඩාව දැනලා තියෙනෝනේ හොඳට ජීවිතේ ඇත කියලා හරි නැත කියලා හරි අල්ලගෙන. දැන් මම මධ්‍යයට එන්න කිව්වා. මධ්‍ය තුල කිසිම සිතුවිල්ලක් නැහැ. හරි නිදහස්. හැබැයි මධ්‍ය තුල ඉන්න විට ඔබට තේරෙනවා මධ්‍ය තුල සිටින බව. එහෙම තමයි ඔබ තුල පවතිනා වූ සිතුවිලි පරම්පරාව. ඔබට කරන්න පුළුවන් විමුක්තිය වෙනුවෙන් ඔච්චරයි. ඔබ ඔබේ ජීවිතය තුල එකම එක දෙයක් පුරුදු කරන්න. මොකද්ද? මධ්‍යයට පැමිණීම. සිත මධ්‍යයේ පවත්වාගෙන සිටින්න. සිත මධ්‍ය තුල යන්න දෙන්න. ඕම සිත පුරුදු වෙනකොට ඔබත් නොදන්නා වෙලාවක සිත මධ්‍යයෙන් නිදහස් වෙනවා. ඒ තමයි සංසාර විමුක්තිය. සිත මධ්‍යයෙන් නිදහස් වෙච්ච ගමන් ඊළඟ ක්ෂණයෙහි ඔබ නැවත මධ්‍යයට පැමිණෙනවා. දැන් මම ඔබට කිව්වා සිත මධ්‍යයෙන් නිදහස් වෙන බව. සිත මධ්‍යයෙන් නිදහස් වෙච්ච ගමන් සක්කාය දිට්ඨිය කඩා වැටෙනවා. සිත මධ්‍යයෙන් නිදහස් වෙච්ච ගමන් ඔබට තේරෙනවා මම නැති බව. මම කියන එක සිහිනයක් බව. සිත මධ්‍යයෙන් නිදහස් වෙච්ච ගමන් ඔබට තේරෙනවා මේ භෞතික ලෝකේ සිහිනයක් බව. සිත මධ්‍යයෙන් නිදහස් වෙච්ච ගමන් ඔබට තේරෙනවා මා කෙරෙහි බලාපොරොත්තු නොතැබිය යුතු බව. සිත මධ්‍යයට පැමිණිච්ච ගමන් ඔබට තේරෙනවා භෞතික ලෝකයේ අපේක්ෂා නොකළ යුතු බව. දැන් ඔබ යම් තත්වයකටපත් වී ඇත. කොහොමද? ඕකට කියනවා ශ්‍රෝතාපන්න භාවය. ඔන්න ඔය තත්වයටපත් වීමයි ශ්‍රෝතාපන්න භාවය. ශ්‍රෝතාපන්න භාවය යනු මධ්‍ය නොව මධ්‍ය තුලින් සිත නිදහස් කළ විට ලෝකයේ තුල පවතිනා වූ මේ භෞතික ලෝකයේ තුල ඇති මායාව අවබෝධ වෙනවා. සිහිනය තේරෙනවා. එතකොට ඔබට තේරෙනවා ඔබ එක්තරා සිහිනයක සිටින බව. මේ භෞතික ලෝකේ මිනිස්සු එක එක දේවල් සොයමින් දුවන. කලිනුත් ඔබත් දිව්වා. දැන් මොකද හිතෙන්නේ? දැන් විඩාවක් තේරෙනවා. දන්නවා අන්තිමට මේ මිනිස්සු කිසිවක් සාක්ෂාත් කරන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ ජීවිතේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. නිකාම් වයසිකවල මැරිලා යනවා. මධ්‍ය තේරුම් ගත්ත කෙනාට අර සුද්ධ භාවය අවබෝධ වෙලා. මොකද්ද සුද්ධ භාවය යනවා? නිබ්බාන. කිසිවක් නැතිකම හෝ ඇතිකම හෝ නැතිකම හෝ දෙකම නැතිකම. නිබ්බාන තුල කිසිවක් නැත. වචනෙන් කිව හැකි. හා කර පෙන්විය හැකි. හෝ සිටිය හැකි. කිසිවක් ගැන කතා කරන්න බෑ. නිබ්බාන කියන ස්වභාවය ගැන වචන කියන්න බෑ. නිබ්බාන කියන ස්වභාවය වචන වලින් සිතුවිලි වලින් එහාට ගිය මනෝභාවයයි. ඔය සිත මධ්‍යයෙන් නිදහස් වෙච්ච ගමන් නිබ්බාන ස්වභාවය සාක්ෂාත් වෙනවා. ඒකයි අට කතාවේ තියෙන උපමාවක්. ශ්‍රෝතාපන්න භාවයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා නිවන දකින්නේ මොකක් වගේ කියලාද? මාසේ පෝය කළුවර ඇති රාත්‍රියක රත්තරන් භාජනයක් එළියේ තිබ්බාම අකුණක් ගසන විට මොකද වෙන්නේ? රන් බඳුන පෙනී නොපෙනී යන. ඒ උපමාව හරියටම හරි. ඒ උපමාව ලියලා තියෙන්නේ මේ ධර්මය අවබෝධ කරපු කෙනෙක්. සෝතාපන්න භාවයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාගේ පරම සත්‍ය හේවත් නිර්වාණය පිළිබඳ අවබෝධය වන ඔය ආකාරයි. මම මේ කියන එක පරීක්ෂා කරලා බලන්න. මේ දහම අහලා ඉවත් කරන දහමක් නෙවෙයි. දැන් වෙනද බණ ඇහුවා වගේ අහලා අමතක කරලා දාන්න එපා. හරිම අපරාධයක්. මේක තමයි ලෝකේ තියෙන එකම පරම සත්‍යයේ පණිවිඩය. මීට වඩා ලෝකේ පරම සත්‍යයක් නැහැ. ලෝකේ සත්‍ය දෙකක් නැහැ.
එකම එක සත්‍යයට යන්න පුළුවන් විදිය. ඔය විදිය යන්න, ඔය පාරේ ගමන් කරන්න. ඔය පාරේ යනකොට ඔබට තේරෙවි මා කියන ඒවා හරි බව. ඔබ ඔය පාරේ නොයා මා කියන එක හරි කියන්නවත් වැරදි කියන්නවත් යන්න එපා, දෙකම වැරදි. ඔය පාරේ යන්න. ඔය සිත මැදයට පත් කරගන්න. මහා අමාරුවෙන් මේක කරන්න මොකක්වත් නැහැ. වනාන්තරගත වෙලා කරන්න දෙයක් නැහැ. මහාන වෙලා කරන්න දෙයක්වත් නැහැ. පිණ්ඩපාත ගිහිලා කරන්න දෙයක්වත් නැහැ. සෙරෙප්පු නදා ඉඳලා කරන්න දෙයක්වත් නැහැ. මුදල් අල්ලන්න නැතුව ඉඳලා කරන්න දෙයක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ. එකම එක දෙයක් ඇත. සිත මැදයට ගැනීම පමණයි. ගෙදර වැඩ කරන ගමන් සිත මැදේ තියාගෙන ඉන්න. කිසි දෙයකට නොබැඳෙන්න. කිසිවක් ප්‍රාර්ථනා නොකරන්න. කිසිවක් අපේක්ෂා නොකරන්න. කාමයන් කෙරෙහි ඇති අපේක්ෂාව කඩා දාන්න. සිත පස්සේ දුවන්නේ පරණ මතකය තියෙන නිසා. ඒ පරණ මතකය අපට බරක්. තේරෙන්නේ නැද්ද කියන එක? ඒ පරණ ලැබිච්ච දේවල් ආය ආය ලබන්න ඕන කියලා අපි හිතනවා. අපි සමාජය තුල අපේ නැති වෙලා යන තරුණකම, අපේ නැති වෙලා යන ගෞරවය, නම්බුව ආරක්ෂා කරගන්න කොච්චර දැඟලුවද? තේරෙන්නේ නැද්ද මේ ඔක්කොම බොරු නිෂ්ඵල වැඩ. ඔබට ගෞරවයක් තියෙන්නේ, ඔබට නම්බුවක් තියෙන්නේ, ඔබට මමත්වයේ තියෙනකම්. මමත්වයේ නැති කෙනෙකුට ගෞරවයක් නම්බුවක් අඩුම තරමේ විලිලැජ්ජාවක්වත් නැහැ. රහත් වරුන්ට බුදුවරුන්ට එහෙම එකක් නැහැ. ඉපදිච්ච ගමන් පුංචි ළමෙක් දිහා බලන්න. ඒ ළමයාට ලැජ්ජාව පිළිබඳ අදහසක්, කිසිවක් පිළිබඳ අදහසක් නැහැ. ඔබ රහතෙක් දැකලා නැත්නම් ඔබට දකින්න පුළුවන් ළඟම රහතාට කිට්ටු කෙනා ඉපදිච්ච ගමන් ළමයි. හරිම නිදහස්. කිසි දෙයක් ගන්නෑ. පේනවා අල්ලගන්නේ. ඇහෙනවා අල්ලගන්නේ. දැනෙනවා අල්ලගන්නේ. කිසිවක් අල්ලා නොගෙන මහා කළු ගලක්, මහා පොළොවක්, මහා සාගරයක් මෙන් නිශ්චලව සිටිනවා. ඔබට රහතෙක් බලන්න ඕන නම් ඉපදිච්ච ගමන් සතියක් දෙකක් මාසයක් විතර යනකම් ඉන්න පුංචි ළමෙක් දිහා බලන්න. එතකොට ඔබට රහතුන් වහන්සේ ගැන තේරෙයි. නැතුව ඔබ හිතන් ඉන්න රහතන් වහන්සේලා පොත්වල මිසක් සැබෑ ලෝකවල කවදාකවත් දකින්න හම්බ වෙන්නේ නැති බව මතක තියාගන්න. සැබෑ ලෝකවල දකින්න රහතුන් හරි වෙනස්. වෙච්ච ප්‍රශ්නය අපේ මේ ඉතිහාසය තුල අපි රහතෙක් කියලා හැමතිස්සෙම පොතකින් බලාගත්ත චිත්‍රයකට අදාළ කෙනෙක් හොයන හැම කෙනෙක් නැහැ. අවබෝධය ලැබුවෝ සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන් වෙනස් විදිහට ජීවත් වෙන්නේ. ඔවුන් කිසි දෙයකට බැඳෙන්නේ නැහැ. ඔවුන් කිසි කෙනෙකුට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවෙන්නේත් නැහැ. කිසි දෙකම නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නිදහස් පමණයි. මානසික විවේකයේ පමණයි. ඒ මානසික විවේකයෙන් ඔවුන් ජීවත් වෙනවා. ඒ නිසා ඔබලා හිතන් ඉන්න රහතා ඔය පොත්වලින් දැකපු රහතුන් වහන්සේ කවදාකවත් දකින්න බෑ සැබෑ ලෝකෙ තුල. සැබෑ ලෝකේ රහතෙක් යනෝ ඇහින් රූප දැක්කම අල්ලගන්නේ නැති, කනෙන් ශබ්ද දැක් ඇහුණාම අල්ලගන්නේ නැති, නාසයට ගඳ සුවඳ දැනුණාම අල්ලගන්නේ නැති, දිවට රස දැනුණාම අල්ලගන්නේ නැති, ශරීරයට ස්පර්ශය දැනුණාම අල්ලගන්නේ නැති, මනසට සිතුවිලි ආවම අල්ලගන්නේ නැති කෙනා තමයි හරිම රහතුන් වහන්සේ. උන්වහන්සේට සීලයකුත් බ්‍රහ්මචර්යාවකුත් නැහැ. රහතෙක් යනෝ කතං කරණීයං නාපරං ඉත්තත්තායාති, කුමක් කළ යුතුදයි නොපෙනේ. ඒ කියන්නේ රහතුන් වහන්සේ බ්‍රහ්මචර්යාව කළා අවසන්. මේ කියන දේ තේරුම් ගන්න. ඒ නිසා ඔය පොත්වල දකින රහතුන් වහන්සේලා ධර්ම අවබෝධය කළෝ සැබෑ ලෝක තුල නැත. සැබෑ ලෝක තුල අවබෝධය කළ සියල්ලන්ට මැත්තේ අවබෝධය පිළිබඳ විනාශ නොවන සදාකාලික කිසිවකින් චලනය කළ නොහැකි විමුක්තියක් පමණි. එමෙන්ම විනාශ කළ නොහැකි, චංචල කළ නොහැකි ඥානයක් පමණි. එච්චරයි. ඒක තමයි සාමණේර ප්‍රශ්නවල 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දසහංගෙහි සමන්නාගතෝ අරහතෝ කියලා. අංග 10කින් යුක්ත වෙච්ච කෙනා රහතෙක්. මොකක්ද අංග 10 කියලා විස්තර කරලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, වායාම, ආජීව, සති, සමාධි, විමුක්ති ඥාන. අන්න අන්තිම දෙක. සම්මා විමුක්ති, සම්මා ඥාන. රහතුන් වහන්සේට ධර්ම අවබෝධය කරගුට ඇත්තේ ওই දෙක පමණයි. විමුක්තියක් ඇත, සදාකාලික චලනය කළ නොහැකි, ඥානයක් ඇත, කැඩිය බිඳිය නොහැකි.
ඒ ඥානය තුලින් සෝබාදහමේ සියල්ල අවබෝධ කරලා තියෙන්නේ. ඒ අවබෝධ කරලා තියෙන නිසාම සෝබාදහමේ කැලීමේ අවශ්‍යතාවයක් හෝ ගැටීමේ අවශ්‍යතාවයක් බලාපොරොත්තු වීමේ අවශ්‍යතාවයක් නැත. මා ඔබට පැහැදිලි කරන්නේ මේ උතුම් පාරේ යන්න. මේ පාරේ ගියාම ඔබට බාධා ඇති වුණොත්, ඔබට නොයැටහුණොත්, නොපැහැදිලි වුණොත් මම මේ පාරේ තියෙන සියලු බාධා ගැන පැහැදිලි කරන්නම්. ඒක හරියට මේ වගේ. යහපත් එඬේරෙක් බැටළු රැලක් කීකරු කරන්න ආත්මේ වේවැලක්ගෙන ශාන්ත බැටළුවන් ශාන්ත ලෙසින්ද අකීකරු බැටළුවන්ට වේවැලෙන් පහර ගසමින්ද මෙල්ල කරමින් ඒ බැටළු රැළ අනතුරුදායක නොවන ලෙසින් පැත්තකට දක්වන්නාක් මේ මමද ඔබ විමුක්තිය දෙසට දක්වමි. ඒ විමුක්තිය තුළ කිසිවක් බලාපොරොත්තු නොවන්න. ඒ තුළ කිසිවක් නැත. හෝ ඇත යන වචන අල්ලා නොගන්න. කළ යුතු වන්නේ මේ දේශනාවට අනුකූලව ජීවිතය වෙනස් කරගන්න. අත්තරින්න පරණ ඔක්කොම දේවල්. සියල්ල අත්තරින්න. සියල්ල අත්තරින්න. හැම දෙයකම දෙකක් තියෙනවා. මිතුරුකම් අත්තරින්න. එතකොට සතුරුකම් කරන්න ඕන එක අත්තරිනවා. යාළුකමක් තියෙනකම් විතරයි වෛර කිරීමක අවශ්‍යතාවය. දෙකම අත්තරින්න. ඔහොම හිත සම්පූර්ණ නිශ්චල භාවයට පත් කරගන්න. ඒ නිශ්චල භාවය තුළ ගමන් කරන්න. ඒ ගමන් කරනකොට මේ උතුම් අවබෝධය මේ දැනිච්ච තේරිච්ච දේවල් ලෝකයේ ඕනම මිනිසෙකුට සාක්ෂාත් කරන්න පුළුවන්. මේ සියලු මිනිස්යන් මනුස්ස ලෝකයට පැමිණ ඇත්තේ එකම එක කාර්යයක් කිරීම සඳහාය කියන එක අවබෝධය ලැබුවායින් පස්සේ තේරෙන්නේ. ඒ එකම එක කාර්යය නම් කුමක්ද? සත්‍ය අවබෝධය පමණයි. ඔබේ කෙස් පැහෙන්නේ, ඔබ වයසට යන්නේ, ඔබ ලෙඩවන්නේ, ඔබේ අතපය ඇඟපත රිදෙන්න ගන්නේ, ඔබේ ඇස් නොපෙනෙන්නේ, කන් නොඇහෙන්නේ, ඔබේ ළඟ හිත මිතුරන් ඥාතීන් මව්පියන් නෑදෑයන් මිය යන්නේ ඔබට මේ පණිවිඩය මතක් කිරීම පිණිසය. ඔබට යමක් මතක් කරනවා. මොකද මතක් කරන්නේ? උඹ ආවේ මේ භෞතික ලෝකේ දේවල් ආම්බාම් කර කර ඉන්න නෙවෙයි. උඹ ආවේ මේ උතුම් පරම සත්‍යයේ පණිවිඩය තේරුම් ගන්න. උඹ ඒක තේරුම් ගත්තද? ඔබේ කෙස්ගසක් ඉදුණු විට කල්පනා කරන්න ඔබේ ජීවිතයෙන් සමුගන්න කාලය පැමිණ ඇති බව. මකාදේව රජතුමා වෙන්නේ. අත්තරින්න රජකම වුණත් සංසාර විමුක්තිය වෙනුවෙන් ඔබ සංසාර විමුක්තිය වෙනුවෙන් අත් නොහැරියොත් රජකම ඔබට රජකම තබා අපායගාමී වෙන්න වෙන බවත් මතක තියාගන්න. එකම එක දෙයක් වෙනුවෙන් මේ සියලු මිනිසයෝ මනුස්ස ලෝකයට පැමිණ ඉපදෙති. එහෙත් ඔවුන් නිපදුනායින් පසුව ඒ සියලු දෙනා පැමිණියේ කුමකටදයි ඔවුන් කිසිවෙක් නොදනිති. ඒ නොදැනීම හෙවත් අඥානකම නිසා ඔවුන් මේ ලෝකයේ තුල නිකරුණේ වයස ගෙවා මිය යති. මා ඔබට පැහැදිලි කරන්නේ හරියට ඒ තමුන් ආපු කාරණේ තේරුම් අරගෙන තමුන්ගේ ජීවිතය මේ ආර්ය මාර්ගය, මේක තමයි සියලු ආර්ය මාර්ගය. සියලු බුදුවරු, බුදු පසේ බුදු, මහරහතුන් සියලු දෙනා ලෝකයට පෙන්눔 කරන ආර්ය ප්‍රතිපදාව. මේකට තමයි කියන්නේ ආර්ය පරිේශණය. කිසිම උපකරණයක් නැතුව කරන පරීක්ෂණය. කිසිම උපකරණයක අවශ්‍යතාවයක් නැහැ. තමුන්ගේ අතුලාන්තයේ දෙස බලමින් තමුන්ගේ මමත්වය නැති කරන ප්‍රතිපදාව. මමත්වය ඇති වෙන විදිය, ඒ මමත්වයේ තේරුම් අරගෙන කඩා දැමීම, ඉවත් වීම, අත්හැරීම, බැහැර කිරීම, අපේක්ෂා නොකිරීම තුලින් කරන මහා ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම පරීක්ෂණය. මේක හරි ලේසි. මේකේ මොකක්වත් අමාරු දේවල් නැහැ. අමාරු දේවල් නැති නිසා මේ බුදුන් වහන්සේගේ දේශනාව හරියට තේරුම් ගත්තම මුළු ජීවිතේම වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ. හැමතිස්සෙම වෙනස් වෙන්නේ. බුදුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා චන්දූපම සූත්‍රයේ උපමාවක්. සඳ වගේ වෙන්න කියලා. මොකද සඳ වගේ වෙන්න කියන්නේ? සඳ හැම දවසකම වෙනස් වෙනවා. අලුත් වෙන්න. අලුත් වෙන්න. ඒ අලුත් වීම තුළින් ජීවිතය දකින්න. ලෝකයේ සියලු සත්‍ය අවබෝධ වූවෙක් යනු අලුත් වූ කෙනෙක්. මා ඔබට පැහැදිලි කරන්නේ ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ඇසතු බෝමුලදී මිය ගියසේක. බුද්ධත්වයේ ලබා නැගිට්ටේ අලුත් වූ කෙනෙකි. අඟුලිමාලයෝ බුදුන් වහන්සේ ඉදිරියේ මිය ගියසේක. නැගිට්ටේ කවුද? සත්‍ය අවබෝධය ලැබූ අලුත් වූ එක්.
අලුත් වෙන්න. ජීවිතය අලුත් කරගන්න. ඒ අවබෝධය ලබන්න. ඒ නිසා ඒ අවබෝධය ලැබුවම සම්පූර්ණයෙන්ම සියල්ල වෙනස් වෙනවා. ඇවිදින විදිය, කතා කරන විදිය, යන එන විදිය ඒ වෙනස් වීම තමන්ගේ ඇතුලෙන් වන්නක්. ඒක බාහිර මවාපාගත්ත වෙනස් වීමක් නෙමෙයි. ඇතුළම වෙනස් වෙලා ගිහිල්ලා. ඒ වෙනස් වීම නැවත හරවන්න බැලුවට කිසිම හේතුවක් නිසා හරවන්න බෑ. ඒ නිසා තමයි මම කියන්නේ ඒ ලැබෙන විමුක්තිය චලනය නොවන විමුක්තියක්. ඒක චලනය වෙන්නේ නැහැ. සෝතාපන්න භාවයේ සකෘදාගාමී තත්ත්වවලට පත්වීමත් එක්ක ලැබෙන විමුක්තිය චලනය නොවන සදාකාලික විමුක්තියක් ලැබෙනවා. ඒ විමුක්තිය ලබන්න ජීවිතය අලුත් කරගන්න අලුත් විදියට මුහුණ දෙන්න. ඒ විමුක්තිය ලැබුවාම මිනිස්සු ඔක්කොම දේවල් වෙනස් කරනවා. මම වගේ ඔක්කොම වෙනස් කරනවා. උපතිස්ස අස්සජී මහරහතුන් වහන්සේගෙන් බුදුන් වහන්සේ පිළිබඳ මේ අත්හැරීමේ පණිවිඩය අහලා උපතිස්ස බුදුන් වහන්සේ ළඟ මහාන වෙලා අවබෝධය ලැබුවාම උන්වහන්සේගේ නම මොකක් වුණාද එදා ඉඳලා? අවබෝධය ලැබීමෙන් අනතුරුව නම වෙනස් කරනවා. සාරිපුත්‍ර. කෝලිත පණිවිඩය උපතිස්සගෙන් අසා අවබෝධය උපසුව පැවිදුව ඇත්තරම නම වෙනස් කරනව මහාන වුණාව නෙවෙයි. අවබෝධ වුණා. මහාන වුණා කියලා ඇඳුම් වෙනස් කරනවා. ශරීරේ කොණ්ඩේ කපලා දානවා. නමුත් හිතේ තියෙන්නේ අර පරණ ටිකමයි. ඉතින් මම කියන්නේ මේ මහාන වෙලා නම් වෙනස් කරන එකට මම දැන් විරුද්ධයි. මම කියන්නේ නම වෙනස් කරන්න. ඔබට හරිම බුදුන් වහන්සේගේ ඒ උතුම් පණිවිඩය අවබෝධ වෙලා ඉවරුණා. ඊළඟට පිප්පලි මානවකයා අවබෝධය ලැබුවා. ලැබුව දවසේ ඉඳන් කවුරු වුණාද? මහා කාශ්‍යප. මහා කාශ්‍යප. ඕනම කෙනෙක් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අවබෝධය ලැබලා ඉවරුණා. ගෞතම මෛත්‍රී බෝසතාණන් වහන්සේ උපදින්නේ අජිත කියන නමින්. බුදු වෙන්නේ මොන නමින්ද? මෛත්‍රිය කියන නමින්. සියලුම දෙනා ලෝකේ ඉන්න අවබෝධය ලැබුවායින් පසුව නම වෙනස් කරනවා. ඇයි මේ නම වෙනස් කරන්නේ? පෞරුෂය වෙනස් වෙච්ච නිසා. ඒතොර කලින් එක්කෙනා එයා අපවත් වුණා. ඉවරයි. දැන් ඉන්නේ අලුත් එක්කෙනෙක්. ඉතින් කොච්චර හොඳද? හැමදාම කාලයකට සැරයක් හිත අලුත් කරනවා. ඒතොර ඔක්කොම වෙනස්. ඒ නිසා අද ඉඳලා මගේ නමත් වෙනස්. මම අද ඉඳලා නම වෙනස් කරනවා සිරි සමන්ත භද්‍ර. නම ඕකයි. දැන් කලින් කිව්වේ පිටිදුවේ සිරි ධම්මනේ. අද ඉඳලා සිරි සමන්ත භද්‍ර කියන නම පාවිච්චි කරනවා. ඕනම කෙනෙක් ලෝකේ තමුන්ගේ අවබෝධය වෙනස් වුණාම පෞරුෂය වෙනස් වෙනවා. එතකොට ඒ පෞරුෂය වෙනස් වුණාම තමුන් කතා කරන, හිතන, කියන සියල්ල වෙනස් වෙනවා. ඒ නිසා තමයි නම වෙනස් කරන්නේ. ඉතින් ඒක ලෝකේ ඕනම කෙනෙක් කරන එක. ඒ නිසා හැම කෙනෙක්ම මේව තේරුම් ගන්න. මම කියන්නේ අපිට නම වෙනස් කරගන්න කියලා නෙවෙයි, ඉස්සෙල්ලා අවබෝධය ලබන්න. දැන් මම ප්‍රශ්නයක් අහනවා, මේ ලෝකෙ ඉන්න සියලුම දෙනා අවබෝධය ලැබුවොත්, සියලුම දෙනා එකවර අවබෝධය ලැබුවොත් නම වෙනස් කරන්න ඕනද? අවශ්‍යතාවයක් නැත. ලෝකයේ තියෙන ලෝකයේ ජීවත් වන සියලු මිනිසුන් එකවර බුදුන් වහන්සේගේ පණිවිඩය අවබෝධ කොට අවසන් වුණොත් ඊළඟ මොහොතේ උන්වහන්සේලා සියලු දෙනාම එතනම පරිනිර්වාණයටපත් වෙනවා. ජීවත් වීමේ අවශ්‍යතාවයක් නොපෙනෙන නිසා. ජීවත් වීමට වමනාවක් නැති නිසා. අපි මේ ලෝකයේ ඇවිල්ලා ජීවත් වෙන්න අපිට මේ ජීවත් වෙන්න ඕනේ කියන එක අපේ ඇතුලේ තියෙන්නේ මොකක් නිසාද? ආශාව හා මමත්වය නිසා. මමත්වය අයින් කළා දැම්මාම තෘප්තිමත් කරන්න ආශාවලුත් නැත්තම් මොකටද ජීවත් වෙලා? ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ බුදුන් වහන්සේ දේශනා කළ හරිම පණිවිඩයේ තේරුම් අරගෙන මේ හරිම පණිවිඩයට ජීවිතය එකතු කරගෙන මේ හරිම පණිවිඩය ඔස්සේ සසර දුක නිවා ගන්න, සිතුවිලි නැති කරගන්න කියලා මම ඔබට මතක් කරනවා. ඒ වගේම මා ඉල්ලා සිටිනවා අපේ විමුක්තියට මාවත වැඩසටහන් වලදී ඊළඟ වැඩසටහන පැවැත්වෙනවා අගෝස්තු මාසේ 27 වෙනිදා. ඒ වැඩසටහන් වලට සම්බන්ධ නොවෙච්ච අය සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා මේ උතුම් පණිවිඩය මේ මනුස්ස ලෝකයේ තුල ලැබිච්ච මේ පුංචි කාලයේදී පුරුදු කළා. මේ පණිවිඩය ප්‍රායෝගිකව අත්විඳලා බලලා මේ මනුෂ්‍යාත්ම භාවය තුළම
මේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයේ පවතින කාලය තුලම මේ පණිවිඩය සාක්ෂාත් කරන්න පුළුවන් බව මම හැම දිනාටම දැනුම් දෙනවා.